දිනෙන් දින උණුසුම් වන 2026-20 ලෝක කුසලාන් තරඟාවලියේ අලුත්ම තොරතුරු සමගින් අදත් අපිත් එක්ක එකතු වෙනවා සියලු දෙනාට මුලින්ම ක්‍රීඩා ශෛලියේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගයේ හෙට පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ඉන්න අනතුරු ඕමන් කණ්ඩායමට එරෙහිව තරගයේද ඒ වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව යන කණ්ඩායම් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ මෙවර ලෝක කුසලාන් තරඟාවලියේ ක්‍රීඩා කරන තරඟ බවට පත් වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තරඟ කාලසටහන සහ ලෝක කුසලාන් තරඟාවලියේ සියලුම තොරතුරු මීට පෙර ගෙනලා තින එම තොරතුරු නොදැනුවත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අපේ පහළ වීඩියෝ නැරඹීමේ ලෝක කුසලාන් තරඟාවලියේ තොරතුරු දැනුවත් වීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ වන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ තරම් සුබවාදී අදහස් නැහැ. මොකද නිමවට පත්වුණු එංගලන්ත කණ්ඩායමට එරෙහිව 20-20 තරඟාවලිය ඉතාමත් නින්දා සහගත ලෙස තුරට බිඳුවක පරාජයක් හිමිවීම සමග ඉතින් මේ නිසා ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන් චෝදනා නගනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ යුතු බවට ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට. ඉතින් මේ වුණට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබී ඇති තොරතුරු වලට අනුව ඉදිරියේදී ක්‍රීඩා කරන තරඟ සහ ඒ වගේම හෙට පැවැත්වෙන අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණයේ වෙනසක් සිදු කිරීමට වැඩි අවධානයක් යොමු වී ඇති බවට තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ පැතුම් නිස්සංක සමගින් කුසල් ජනිත් පෙරේරාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට. මොකද ඉතින් කමිල් මිෂාර මේවට ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු විදිහට අසාර්ථක වීම නිසා මේ ආකාරයට කුසල් ජනිත් පෙරේරාව ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට සාකච්ඡා කරන බවට තමයි මේ වන්ට තොරතුරු සඳහන් වී තිබෙන්නේ. කෙසේ වෙතත් තවමත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු සඳහන් කර නැහැ. ඒ වගේම ඔවුන් තවමත් නිල වශයෙන් තීරණයකට එළඹී නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලැබෙන අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු සඳහන් වී තිබෙනවා. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විදිහට ඔයාලා හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට පැතුම් නිස්සංක සමගින් කමිල් මිෂාර ඒ වගේම පැතුම් නිස්සංක සමගින් කුසල් ජනිත් පෙරේරා එසේත් නැත්නම් පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීම කුමන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමට යහපත් වේද? ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ලෝක කුසලන් තරඟාවලියේ උණුසුම් තොරතුරක් සමගින් අපි නැවතත් හමුවෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.